පාන්දරාව පොකුණු ඉඩට කිසිරිමෙවන් රජමහා විහාරේ. ඒ බුදුහාමුදුරුව කතා කරා මේ බුදු පිළිමයක් හදා ගන්න ඕනේ කියලා. ඉතින් අපි උදේ මේ හිට ආවා. දැන් හාමුදුරුව හම්බෙන්න යනවා. දැන් ආව විතරයි තාම. 8යි වෙලාව. මේ ලස්සන පන්සලක් ඉතින්. ඒ ඇවිල්ලා ඉන්න තැන ගොඩක් කට්ටිය දන්නේ නැහැ. මගේ වීඩියෝ බලන ගොඩක් අය දන්නේ නැහැ. තෝරන කිට්ටුම තියෙන ඉන්නේ. අපි හාමුදුරුවොත් එක්ක සාකච්ඡා කරගත්තා. අපි එක තැනක් තෝරගත්තා. ලස්සන තැනක්. හාමුදුරුවෝ කොණ්ඩේ කතා වෙනවා. මෙන්න මෙතන තමයි පිළිම හදන් තෝරගත්තේ. මෙතන මේ පැත්තට මූණල දාලා ගලට හේතු වෙන්න වගේ. ඉතින් ලස්සනයි කියලා හිතෙනවා. දැන් අපි තැනක් තෝරගත්තා. හරියට ස්ථිරව තෝරගත්ත ගල ගාව තමයි හදන්නේ. හරිනේ කොණ්ඩේ අතන උඩ හාමුදුරුවෝ පල්ලෙයා ඉන්නවා. ඉතින් අපි තීරණය කරගත්තේ. මේ ලස්සන තියෙන ඕගොල්ලෝ නිකමන හිතලා බලන්න මම පෙන්නන්න. නිකමන හිතලා බලන්න මෙතන මේ පිළිම හැදුනාට පස්සේ මෙතන අර කොණ්ඩේයගේ ඒ මට්ටමට උස යනවා. හිතලා බලන්න කොච්චර ලස්සනද කියලා. ඔයගොල්ලන් තව කියන දෙයක් අමුතු වුණා. මේ පන්සල් භූමිය පුරාවිද්‍යාත්මකයෙන් ආරක්ෂා කරු තැනක්. මම පෙන්නන්නම් මේ තියෙන මේකත් බලන්න මේක කියවලා බලන්න මම ඉන්සරේ ස්ලෝ කරලා දාන්න. පුරාවිද්‍යාත්මක ආරක්ෂිත ස්මාරකයක්. පන්සලේ තියෙනවා තනි කළු වලින් නෙලපු සැතපෙන්න බුදු පිළිම. මම ඒක පෙන්නන්න දැන් අපි යන්න දෙන්න. ස්වාභාවික විදිහට පිළිම හදාගන්න පුළුවන් අපිට මෙතන. මම පෙන්නන්නම් ඔයගලන්ට. අර ගලේ උඩ මට්ටම තියෙනවනේ. ඔය තියෙන සාමාන්‍යයෙන් අඩි 5ක් විතර ඉස්සෙනවා. යට ආසනෙත් එක්ක පිළිම එනවා අඩි 30ක් එනවනේ අනිවාර්යෙන් පිළිම. ආසනෙත් එක්ක තමයි මෙතන තියෙන්නේ. ඒකයි මේ පන්සලට වන්දනා නඩ එනවලු. ඉතින් පන්සල තියෙන කන්දක් උඩින්ද වයසක ඇයට කට්ටියට නගින්න අමාරුයින්ද තමයි හාමුදුරු තීරණය කරලා තියෙන්නේ පිළිමයක් හදන්න ඕනේ කියලා. ඉතින් අපි ඒකට සහයෝගය ලබා දෙනවා. මේ අතර ගොඩක් උඩ තමයි තියෙන්නේ පන්සල. ඒකින් තමයි පල්ලෙය පිළිමයක් හදන්න ඕනේ කියලා. බලමු මම ඔය කම්පියුටර් දෙන්න. වන්දනා නඩ එනවා වගේම තමයි පල්ලෙය දාම්පාසල තියෙනවා. ඒකට ඉතින් උදේට මේ බුදුන් වදිනේ කටයුතු වලට උඩට આવොත් ළමයිට ගලක් උඩ තියෙන හින්දා කලන්තේ දානවා පොඩි ළමයිනේ. ඒ අන්තර්දායක වැඩ වලින් වළක්වෙන්න ඒක හේතුව තමයි පල්ලෙය පිළිම හදන එක. නැත්නම් උඩ ඊට වඩා ලස්සන පිළිම හදුනා නම් ඒත් අපි අපශ්‍යතාවයට වෙයි වැඩ කටයුතු කරන්නේ. ඒකින් තමයි එහෙම කරන්නේ. මොකද විශේෂ මම එන අතර නවතින්න මම ඔයගොල්ලෝ අප්ඩේට් එකක් දෙන්න. කොහොමද අපි වැඩ කටයුතු ඉස්සරහට වෙන්නේ? අපි ළඟ දිනයක් දාගෙන අනිවාර්යෙන් වැඩේ පටන් ගන්නවා. මේ අප්ඩේට් එකක් දෙන්නම් කොහොමද වැඩේ පටන් ගන්න කියලා. එහෙනම් හැමෝටම ඉස්සරණයි ජය වේවා. අනිවාර්යෙන් අලුත් වීඩියෝ හමු. මම ආයි මේක අවස්ථාව කරගන්න ඔයගොල්ලන්ට මතක් කරන්න. අපි සම්බන්ධ කරලා දෙන්න මේ වගේ තව පන්සල් වලට. මම කියනවනේ මම හැම වීඩියෝ එකම කියනවා. අපි සම්බන්ධ කරලා දෙන්න. මම ඒක උන්ට සුදාසක් මම අදට නවතිනවා. හැමෝටම ඉස්සරණයි ජය වේවා. පරිස්සමින් ඉන්න. අපි හම්බෙමු. මම හැම අප්ඩේට් එකක්ම දෙන්න මේ පන්සලේ පිළිම සම්බන්ධ වැඩ කටයුතු කරලා. මං ගිලින්න.